2025-26 IL T20 තරඟාවලියේ 16 වෙනි තරඟයේ ලෙසින් පැවති සාජා වොරියර්ස් හා ගල්ෆ් ජයන්ට්ස් අතර තරඟයේ ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංකත් සාජා වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරමින් මතීෂ පතිරණත් ඊයේ තරඟ බිමට පිවිසුණා. එහිදී තරඟයේ කාසියේ වාසිය දිනු ගල්ෆ් ජයන්ට්ස් ආරාධනෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් සාජා වොරියර්ස් පිතිකරුවන් සිය පන්දු වාර 20 අවසානයේදී කඩලු 6ක් දැවී ලකුණු 174ක අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කරන්න සමත් වුණා. එහිදී සාජා වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණුලාභීන් වෙමින් ටොම් මේබල් පන්දු 41කදී 4 පහර 5ක් සහ 6 පහර 3ක් සමගින් වේගවත් ලකුණු 68කුත් ජේම්ස් රූ පන්දු 33කදී 6 පහරක් සහ 4 පහර 3ක් සමගින් ලකුණු 39කුත් රැස් කරන්න සමත් වුණා. අනතුරුව ලකුණු 175ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගල්ෆ් ජයන්ට්ස් ආරම්භයේ තරම් සුබදායී එකක් වුණේ නැහැ. මුල් තරඟ කිහිපයේදීම හොඳ රිද්මයක සිටි පැතුම් නිස්සංක අද තරඟයේදී ගල්ෆ් ජයන්ට්ස් සිනීමේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 3කට දැවී යන්නේ වසීම් අක්‍රම්ගේ පන්දුවක් හමුවේ. ඉන් අනතුරුව පැමිණි ජේම්ස් වින් සහ කයිල් මයස්වත් ලකුණු නොලබාම නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට සාජා වොරියර්ස් පන්දු යවන්නට සමත් වුණා. ඉන් අනතුරුව ගල්ෆ් ජයන්ට්ස් බලාපොරොත්තු රඳවාගෙන සිටියේ ඒ වන විට හොඳින් පන්දුවට පහර දෙමින් එක් අන්තයක් ආරක්ෂා කරගත් ආරම්භක පිතිකරු රාමනුල්ලා ගුරුබාස් දෙසටයි. නමුත් ඒ මොහොතේ සිය හොඳම තුරුම්පුව සෙල්ලම් කර වූ සාජා වොරියර්ස් නායක සිකන්දර් රාසා ගුරුබාස්ට එරෙහිව මතීෂ පතිරණව ක්‍රියාත්මක කරනවා. එහිදී මතීෂ යොමු කළ පළමු පන්දු වාරයේ 3 වෙනි පන්දුවේදීම ඒ වන විට පන්දු 14කට මුහුණ දී 6 පහර 2ක් සහ 4 පහර 2ක් සමගින් ලකුණු 30ක් රැස් කර සිටි ගුරුබාස්ව දවා ගන්න සමත් වෙනවා. එහිදී මතීෂ වේගය අඩාල කරමින් යවූ ඕෆ් කට පන්දුවට ගුරුබාස් වේලාසනින් ෆ්ලික් කිරීමකට යොමු වූ අතර සම්පූර්ණයෙන්ම පිත්තම ගැහැරුණු පන්දුව මැද ඉන්න ගලවා දමන්න සමත් වන්නේ ගුරුබාස්වත් පුදුමයට පත් කරමි. ඉන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ පතිරණ 16 වෙනි පන්දු වාරයේ දෙවෙනි පන්දුවේදී මැතිව් ෆෝඩ්ව දවා ගන්න සමත් වෙනවා. එහිදී යවූ ෂෝට් ඔෆ් ලෙන්ත් කට පන්දුවට ෆෝඩ් පසුපාදයේ පුල් පහරකට යොමු වූ අතර ඒ අවස්ථාවේදී ෆෝඩ් ඉක්මන් වුණා වැඩි. පිත්තේ පිටත ධාරයේ වැදී ඉහළ ගිය පන්දුව කඩළු රකින්න ක්‍රීඩක ජේම්ස් රූ සුරැකිවරක ගත්තේ පන්දු 5කදී ලකුණු 7ක් පමණක් ලබා සිටි ෆෝඩ්ව පතිරණගේ දවසේ දෙවෙනි කඩුල්ල බවට පත් කරමි. ඉන් අනතුරුව ඉනිමේ 18 වෙනි පන්දු වාරයේ අවසන් පන්දුවේදී ඒ වන විට පන්දු 41කදී 6 පහරක් සහ 4 පහර 2ක් සමගින් ලකුණු 45ක් රැස් කරමින් වේගවත් ප්‍රහාරයක් දියත් කරමින් සාජා වොරියර්ස් කණ්ඩායමට දැඩි හිසරදයක් වී සිටි මොයින් අලිගේත් ඊම නිමා කරන්න මතීෂ් සමත් වෙන්නේ තරඟයේ ජයසිය පිළට තහවුරු කරමි. එහිදී මතීෂ මැද ඉන්න කෙලින් යවූ කෙටි පන්දුවට අලි ලොකු පහරකට යොමු වුණත් ඉහළ ගිය පන්දුව ඩීප් මිඩ් විකට් පන්දු රකිමින් සිටි ඩ්වේන් පෙටෝරියස් පහසු උඩ පන්දුවක් ලෙස රැකගන්නේ පතිරණගේ දිනේ 3 වෙනි කඩුල ලෙසයි. ඒ අනුව පතිරණ තමයි යොමු කළ පන්දු වාර 4 දී නිලකුණු පන්දු වාරයක්ද සමගින් ලකුණු 19කට සාජා වොරියර්ස් කඩලු 3ක් බිඳ දමමින් දිනේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කරන්නේ තරගයේ වීරයා සම්මානය හිමි කරගනිමි. ඊට අමතරව ගල්ෆ් ජයන්ට්ස් වෙනුවෙන් අස්මදුල්ලා ඔමර් සයිබ් පන්දු 26කදී ලකුණු 41ක්ද වසීම් අක්‍රම් සිය පන්දු වාර 4 තුලදී සාජා වොරියර්ස් වෙනුවෙන් ලකුණු 34කට ගල්ෆ් ජයන්ට්ස් ප්‍රබල කඩලු 3ක්ද බිඳ හෙළන්න සමත් වෙනවා. ඒ අනුව පන්දු වාර 20 අවසානයේදී ගල්ෆ් ජයන්ට්ස් පිතිකරුවන්ට රැස් කිරීමට හැකිවන්නේ කඩලු 9ක් දැවී ලකුණු 163ක් පමණයි. ඒ අනුව මේ තරඟින් ලකුණු 11ක ජයග්‍රහණයක් ලබා ගන්න සාජා වොරියර්ස් කණ්ඩායම සමත් වෙනවා. මේ වගේ ක්‍රිකට් ලෝකයේ අලුත් වෙන තොරතුරු ඔයා ළඟටම ගෙන්න ගන්න ක්‍රිකට් ජනී අපේ YouTube channel එක subscribe කරලා bell notification on කරගන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙමු. එතෙක් ඔයාලට ක්‍රීඩාශීලී සුබ දවසක්.